එළිය ගොඩාක් වහිනවා. ඔයා ටිකක් නිදා ගන්න. මම වැඩ ටිකක් තියෙනවා කරලා එන්නම්. වැස්ස තද කරා නෝනේ. මං ගියා ගෙදරට බඩු ටිකක් ගෙන්න. ඔයා මට ගොඩාක් උදව් කරනවා. ඔයාට බැරි වෙලාවේ මට පුළුවන්. මෙදෙවල් කරන්න පුළුවන් නෝනේ. ඔයා ඔහොම ඉන්න නෝනා. වැස්ස තද කරන්න කලින් මෙටික ඉවර කරගත්තා නම් හරි. මේ වැස්ස වෙලාවේ වඩයක් කළා කිරිකොපි එකක් බොමුද බඩගිනිත් වගේ සිතලයි. අම්මෝ ඒක නම් හරිම වෙලාවට මතක් කළේ. කිරි එක නම් හරි නෝනේ. දැන් වඩ ටික හදමු. වැස්ස නම් අඩුවක් නෑ වගේ. ලිප ළඟ ඉද්දි සිතල අඩුයි. රසයිද නෝනේ වඩ? හරිම රසයි. මේ වැස්ස වෙලාවේ උණුවෙන් මෙහෙම කෑමක්.